හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මං සුදු මහත්තයත් එක්ක දවල් වරුව ගත කරන්නේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ දවල්ට උයන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඉතින් අද දවල්ට උයන්න හිතාගෙන ඉන්නේ කිරිකොස් මාළුවක් හදලා කරවල තෙල් දාන්නයි. මේ දවස්වල හස්බන්ඩ්ගේ අම්මටත් හොඳටම සනීප නෑ. කැස්සයි උණයි හැදිලා. වෛරස් එක තමයි හැදිලා තියෙනවා කියලා ඩොක්ටර් කියන්නේ. ඉතින් ඒක නිසා එයත් කෑම කන්නේ නෑ වැඩිය. අපිටත් චුට්ටක් විතර ඇඟට අමාරුයි. ඒක නිසා අපිත් මේ උයාගත්තට එහෙම කැවෙන්නේ නෑ. අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් කොස් ටික ගෙනත් දුන්න නිසා තමයි පිරිකොස් මාළුවක් හදන්න මේ ලෑස්ති වෙන්නේ. නැත්තම් ඉතින් අපිට කොස් ගස් නෑනේ. ඒක නිසා අපි කඩෙන් ගෙනත් තමයි පිරිකොස් මාළු හදන්නේ වෙනිදට. අපි ඉතින් බලමුකෝ අපේ සුදු මහත්තයත් එක්ක කොහොමද මම මේ වැඩ ටික කරගන්නේ කියලා. මං ඉතින් ඉස්සෙල්ලාම හාල් ටික ලිපේ තියාගන්නයි මේ හදන්නේ. හාල් ටිකක් ලිපේ තියාගෙන පේනව නේද මේ අපේ පැංචව හුරතල් කර කර තමයි ඉන්න ඕනේ. නැත්තම් මෙයා මේකට වෙලා ඉන්නේ නෑ. මේකෙන් පයින්න හදනවා. චුට්ටක් මං අහක බලාගත්ත ගමන් ඒකෙන් හිට ගන්නවා. එහෙම තමයි ඉතින් දැන් අපේ චණ්ඩියගේ වැඩ. බලන්නකෝ ඉතින් එයාගේ හිනාව. මම මේ කරවල මාළු තමයි මේ සූදානම් කරන්නේ. කරවල තෙල් දාද්දී මං නම් කරවල ටික හොඳට බැද ගන්නවා. කරවල ටික හොඳට බැදගෙන ඊට පස්සේ ගින්දර හොඳටම අඩු කරලා තමයි මං කරවල තෙල් දාන්නේ. එතකොට ලෝණු ටික හොඳට තැම්බෙනවා. ලෝණු ටිකක් වැඩිපුර දාගෙන කරවල තෙල් දාගත්තාම තියෙන රස කියා ගන්න බැරි රසයක් තමයි තියෙන්නේ. මං ආසම කරවල තෙල් දාපු වගේ ලූණු කන්න. ඒ ලූණු මාරම රසක් තියෙන්නේ. ඉතින් එන්නකෝ මම මේ කිරිකොස් මාළුව හදන විදිය ඔයාලත් එක්ක කියන්න. මං හදන විදිය තමයි ඉතින් මේ. ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ. පුදුම රසක් තියෙන්නේ. මුලින්ම මැටි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාගන්නවා. ඒ තෙල් ටික හොඳට රත් වීගෙන එද්දී අබෑට ටිකකුයි උළු හාල් ටිකකුයි දාගෙන හොඳට බැද ගන්නවා. ඒ ටික බැදුනට පස්සේ ඒකට සුදු ලූණුයි අමු මිරිසුයි ලුණුයි ටිකක් එකතු කරලා හොඳට රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. ඒ ටික රන්වන් පාට වෙද්දී ඒකටම මම එකතු කරනවා රම්පෙ කරපිංචා. මට ඉතින් අද කරපිංචා තිබ්බේ නෑ දාන්න. රම්පෙ කොලයක් විතරයි මම දැම්මේ. ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලා රම්පෙයි කරපිංචායි දෙකම දාගන්න. ඊට පස්සේ ඒ ටික ටෙම්පරාදු වීගෙන එද්දී මං ඒකට කහ කුඩු ටිකකුයි තුන පහ කුඩු ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ඒ ටෙම්පරාදුවටම ලුණු කුඩු ටිකකුත් එකතු කරනවා. ඔයාලට කැමති ප්‍රමාණයකට එකතු කරගන්න.
ලුණු රස අනුව තමයි ලුණු කුඩු එකතු කරගන්නේ. එක එක්කෙනාට ලුණු රසය වෙනස්නේ. ඒක නිසා ඔයාලා කැමති ප්‍රමාණයකට එකතු කරගන්න. ඒ ටික එකතු කරගෙන ඊට පස්සේ ඒකට අපේ කොස් ටික එකතු කරගන්නවා. කොස් ටික එකතු කරලා හොඳට කලවම් කරගෙන ඒකට මන් දාගන්නවා වතුර චුට්ටක්. වතුර ටිකක් දාලා ඒකට කුරුඳු පොතු කෑල්ලක්, ගොරක කෑල්ලක් එහෙම එකතු කරලා කරමෝඩියකින් හොඳට වහලා තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ පොල් බෑයක විතර හොඳට මිටි කිරි එහෙම අරගෙන මිටි කිරි ටික එකතු කරගන්න ඕනේ. බලන්නකෝ ඉතින් මිටි කිරි ටික විතරක් එකතු කරගත්තාම මාරම රසක් තියෙන්නේ. ඒ ටික හොඳට පැහිලා හිඳීගෙන එද්දි තමයි කිරිකොස් එක රස වෙන්නේ. මං නම් ආස බත් වලට වඩා කිරිකොස් එක්ක පාන් කන්න. හොද්ද ඉඳුනට පස්සේ ඒකල උම්බල කඩ ටිකක් දාගත්තාම ඒක තවත් රසයි. ඔයාලත් මේ මං හදපු විදිහට කිරිකොස් මාළුවක් හදලා බලන්නකෝ ඉතින්. දැන් ඉතින් මං කරවල බැගමයි කිරිකොස් මාළුවයි හදාගෙන ඉවරයි. දැන් මේ හදන්න යන්නේ සුදු මහත්තයාගේ කෑම එක. එයාට ඉතින් අද එළවලු බත් එකක් තමයි මේ හදන්නේ. බත නම් ඉතින් චුට්ටක් බෙරි කරනවා. එයාට ඉතින් අද එළවලු බත් එකක් තමයි මේ හදන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒකට බටර් චුට්ටක් දාලා කැරට්ටුයි ගෝවයි රීසුයි එකතු කරනවා. ඒ ටික හොඳට තැම්බෙන්න දීලා ඒකට බිත්තරයක එකතු කරගන්නවා. මේ ටික ඉතින් හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. නැත්තම් ඉතින් සුදු මහත්තයාට තාම දත් ඇවිල්ලා නැති නිසා කපන්න අමාරුයිනේ. ඊට පස්සේ ඒ ටික තැම්බීගෙන ඉද්දී ලුණු කුඩු චූට්ටකුයි කහ කුඩු චූට්ටකුයි එකතු කරගන්නවා. ඒ ටිකක් දාලා හොඳට කලවම් කරගෙන බත් ටිකත් එකතු කරගන්නවා. දැන් ඉතින් සුදු මහත්තයාගේ කෑම එකත් හදාගෙන ඉවරයි. එයාට කෑම කවන්න තමයි දැන් තියෙන්නේ. ඒක තමයි මට තියෙන අමාරුම රාජකාරිය. චූටි බබාලට කෑම කවන එක අම්මෝ ඒ තරම් ලොකු කාර්යයක් නෑ දැන්. මං එයාට කෑම කවලා එන්නම්කෝ. අපි ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලට බුදු සරණයි.